හොඳට සුවඳ එන මලක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔය මලේ ගෑවිලා තියෙන වාතාංශු වලට තමයි ඉස්සර වෙලාම ඔය සුවඳ ගමන් කරන්නේ. ඊට පස්සේ මේ වාතාංශු අවකාශය පුරාම පැතිරෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි අපේ නාස්කුහර තුළට ඔය වාතාංශු ටික ගමන් කරන්නේ. අපේ නහයට ඇතුල් වෙන ඒවා ඉස්සර වෙලාම කලවම් වෙන්නේ නහයේ තියෙන ශ්ලේෂ්මල තරලයේ. ඒ කිව්වේ අපි ඔය ඔටු කියලා කියන්නේ. ආන් ඒ වගේ. ඔය ශ්ලේෂ්මල වලින් අපේ නහය හරහා පෙනහැලි වලට අපද්‍රව්‍ය යන්න දෙන්නේ නැතිව රඳවලා තියාගන්නවා. මාස්ක් එකක්වත් දාන්න නැතුව ටවුමක ටිකක් වෙලා ඉඳලා ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකෝ ඔය හොටු මොන පාටද කියලා. කළු පාටයි නේද? මොනවද ඔය කළු පාටට තියෙන්නේ? කළු පාටට තියෙන්නේ ළමයි වාහනවල දුම. මොකක් හරි දෙයක සුවඳක් දැනෙද්දී ඒකේ අංශු ඉස්සර වෙලාම වාතය හරහා ගමන් කරලා අපේ නාස්පුඩු වලට ඇතුල් වෙනවා කියලා කිව්වනේ. ඊට පස්සේ ඔය අංශු ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛලවලට ගමන් කරනවා. ඔය සෛලවල කෙලවරට සම්බන්ධ වෙලා තියෙන ස්නායු මගින් මොළයට සංඥාවක් ඊට පස්සේ තමයි නිකුත් කරන්නේ. ඊට පස්සේ තමයි ළමයි අපේ මොළය හඳුනගන්නේ මේ මොකේක සුවඳක්ද කියලා. වයසට යද්දි සමහර අයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඇත්තටම ඕක ලෙඩක්. ඔය ලෙඩේට කියන්නේ ඇනොස්මියා කියලා. වයසක අයට විතරක් නෙමෙයි තරුණ අයටත් ඔය ලෙඩේ හැදෙන්න පුළුවන්. ස්නායු රෝග හරි නහය මොකක් හරි අසාත්මිකතාවයක් හරි එහෙම නැත්නම් සිගරට් බොනවා නම් හරි අනිවාර්යෙන්ම ඕක හැදෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි.